ඔයාලා හැමෝම පිළිගන්නවා අද මස්කුරා channel එකට ඉතින් කොහොමද ගණන් හදනවද මම හිතනවා මේකෙන් වැඩක් ගන්නවා ඇති කියලා මේ වෙන මහන්සියත් එක්ක ඔයාලට මේක දාන්නේ හරි අපි ඉන්නේ 10 ශ්‍රේණියේ පාඩම් මාලාවත් එකේ අන්තිම අභ්‍යාසය තමයි හදන්නේ මිශ්‍ර අභ්‍යාසය අනිත් ටික ඔක්කොම හදලා තින්නේ බලලා පිළිවෙලට හදාගෙන ආව නම් හොඳයි කියලා මම යෝජනා කරනවා කාටරි මිශ්‍ර අභ්‍යාසයක් කරන්න ඒක බලන්න පුළුවන් ඉතින් නේද හරි නේද ඔක්කොම ටික හදලා තියෙන්නේ තීරණ ටික ඒක ඔක්කොම හදලා තියෙන්නේ දැන් පටන් ගන්නවා මිශ්‍ර අභ්‍යාසය මම වැඩි කතා නැත හරිනේ මම ගණන් ටික පැහැදිලි කරමින් හදාගෙන යනවා ඔයාලා මාත් එක්කම හදන්න පුළුවන් බලාගෙන ඉන්න ඊට පස්සේ ආයෙ නවත්තලා හදන්න පුළුවන් ඔයාලා කැමති විදිහට ඇඩ්ජස්ට් කරගෙන යන් ඒක කොහොම හරි මම පැහැදිලි කරමින් හදලා දෙනවා ගණන් ටික හරි පළවෙනි කියනවා අගේ දශම ස්ථාන දෙකකට නිවැරදිව හොයන්න 36යි 9 36යි 9 ඊට අගේ හොයන්න දශම ස්ථාන දෙකකට අපි මේ කරන්නේ බෙදීමේ ක්‍රමයෙන් නේද මේක මම ගණන් ටික විතරමයි හදන්න පොඩ්ඩක් කියවන්න ඉතිරි බිඳුව ඊළඟ ඉලක්කම් දෙකම ගන්නවා මේක දෙකම කරනවා 12යි මෙතනට දාන්න ඕන කීයට දාන්න 12 දැන් දාපු ගමන් මේක මොකද වෙන්නේ මෙතන දෙකම කියන්නකො 121 වෙනවනේ මෙතනත් දෙකම දාන්න ඕනේ අපි ඒකට 121 වැඩි ගිරින් එක කියන්නේ 121 ඒතකොට ඒක දාන්න බෑ එහෙනම් දාන්න කීයද බිඳුව වෙනවා දැන් දාන්න ඕන බිඳුව එතකොට එනවා 120 බිඳුව කියන්නේ බිඳුවයි අදකොට එනවා 69 හරිද ඊළඟට මෙතන දශම දෙකක් කියලා බිඳුව දෙකක් ගන්න පුළුවන් අපි එකපාර බිඳුව දෙකක් ගන්නවා ඊළඟට එනවා 6900 උඩ උත්තර දෙකකින් පිටි කරනවා 120යි එතන මේක ආයෙ පංචෙන් තෝරන මේකට එන්නේ 10200 ගණන් කරන් දාපුවම එතකොට පහක් එන්නේ 10205 Women bahay asal bahay dilikai asal ika dahay dilikai bahay bahay tay atay atasi bahay ay magiging nilagan mulang pada stan dehikan hal dinada ay hindekam මේ උත්තරේ දෙකින් වැඩි කරනවා ඕනේ කියන්නේ 605 දෙක 600යි සෝරි 60.5 තියෙන්නේ අපි හිතන්නේ 605 කියලා තමයි හරි 605 කියන්නේ 1210යි එතනට මාන කීයක් තියෙන්නේ කියලා එතන දින 90 ගාන මේකෙන් ඉලක්කම දාපුවම මේක 12000 ගානක් වෙනවා ඒකට 260යි 6යි 260යි හතක් වගේ එන්නේ. ඔන්න ඕම් කියන්න පුළුවන්. හතක් වගේ 60.57. ඒ කියන්නේ මෙන්න අමාරුයි දැන් දශම ස්ථාන වැඩි කරගෙන යනවා කියන්නේ අමාරුයි. හරිද? දශම ස්ථාන දෙකකට උත්තරය අහලා තින්නේ. හරිම සීන් එක තමයි මේක දශම ස්ථාන 3කට හදලා දෙකකට වට එන එක. මම දෙකකට හදලා නවත්තනවා. හරි. මොකද දැන් කලින් අපි අසලියක් හදලා තියෙන්නේ ගොඩාක් හදලා තියෙන්නේ. ඉතින් මේ ගානේ නවත්තනවා. Ini terus tuh saya pernah terus sama ini kayak kamu ini di sana ini dan apa ya ini apa ada yang dua ini di tengah-tengah ini mulai ini apa kesini saya bahaya saya ini apa ini Serapa sukai dilikai masuk ke dalam air yang berkai dilikai bahan kai air ini dari dalam air berkai apa ya namun ini apa ya sama hari ini kalau kita ini dilakukan ini dilakukan ada pada dilakukan kesir kira harus kita 10 800 ini
1300 ගානක් වෙනවා කියන නේද? අයත් දැම්මොත් 6000යි 6000 පහක් විතර දාන්න. අස්සරම් 505යි. අස්සරම් 3 15යි. ඒකයි. ආරිකයි. දැන් 175යි. අයිබෝන් ගන්න පුළුවන්. ඒක දෙකෙන් කරනවා 655. ඒ කියන්නේ 1300යි 1310යි. අනේ අයිසි 1300යි 55යි කියන්නේ 110යි 1310යි ඒනවා වල 13000 ස්ථානක් උතන් ලක්ෂයක් ගන්න කියන්නේ ලක්ෂ 17500ක් වෙනවා. කීයක් වගේයි 10 sorry 10ක් කියන්නේ නේ 13 අපි හිතමු 5ක් 65යි 8ක් විතර 800 ini data තමයි. අතයි ඔන්න ඉලෙක්ට්‍රික් කරේ. ඒකට පාරදින පහයි 8. ඒක 3. අනිපස්තින් සිදේකයි ලැබෙම 7යි 9. සිදේකයි දශමයි 9. දශම බෙදාගෙන දශම දෙකකට සිදේක කියන්නේ 4 වරක් 4 16යි. අදුක දිනවා 6යි. මේ 69 දිනවා. හරිද? උඩ ඉලක්කම් වැඩි කරනවා දෙකේ 8යි. එතන තියෙනවා සමානතර තියෙනවා යකේ අයිති දාලා. යකේ දසු 8ක්. වරකට 4යි 8ක් විතර බලමු. अंक 4 बिंदु 12 क्या है बिंदु देखिए लड़की को रुकते नहीं आए बिंदु में इतना नाम नाम नहीं जावा नहीं जावा तो तुम्हें सामने
කියන තමයි ලක්කාවේ ඉස්සරහම අයයි 0 කියන්නේ විදර්ශන 3යි අය 3 විදර්ශන 3යි හය තමයි ඉතිරි ඊළාට අංක 5 පහයි දශම 3යි 4යි 4 ඒකේ එන්න දින තමයි වෙන්නේ 1යි 2යි 4යි 1යි 3යි 4යි 4යි ये तो मतलब में किसी किस तरह से टेन होगा ठीक है तुम क्या तुम लगाए ना तुम तोड़ा खाने तुम मतलब तुम पहाड़ वैसे मैं मतलब कानून में भी मुझे नहीं चालू ना तुमने अच्छी आप नहीं इसी तुम देखेंगे मेरी को कातलिस आया है तुम देखेंगे तो कंफर्म कहीं बाहर ले जाना क्या मैं यानी कई इसी मतलब निकायरशम තුනයි එක තමයි උතරේ නිකාශම තුනයි එක කල්පනා කරගෙන නම් ගියා මේ කල්පනා මේ මොකටද කියනවා මේකෙන් හදන්න මම දන්නේ සෑහෙන ගණන් කොහෙවත් මෙහෙම හදලා නැතුව ඇති මුළු පොතේම දුන්න ගණන් එක අරසවල පරිපූර්ණ ඒක තමයි වාට කවදාවත් ඕනවා මේක පෙර කිනවල බලන්න හම්බුනම මේක වටිනාකමක් තියෙන්නේ හැම ගානකම පොතේ තියෙන සිලබස් එක දාලා හැම ගානම හදලා තියෙනවා හරි රයිට් අංක 2 ත්‍රිකෝණාශ්‍රාකාර බිමක දිග හා බලන පිළිවෙලින් 25යි 12යි නේ. ත්‍රිකෝණාශ්‍රයක් කියනවා දිග වලට. ත්‍රිකෝණාශ්‍රයක් කියනවා දිග වලින් 25යි 12යි. ඊට බලන්න ඕනේ වනේ. රයිට්. මෙහි එක් මුල්ලක සිටින ළමයෙකුට ප්‍රතිවිරුද්ධ මුලට යාමට ගමන් කළ යුතු ආමුදුන අවසන් වෙන්න ඕනේ. මෙයාට මෙතන මුල් දෙන්නවා. දෙන්න ඕන දුර. මේක එන ත්‍රිකෝණී ත්‍රිකෝණයක් කියන මේකේ පයිපිකස් තමයි හරි. එහෙනම් x කියලා අරගෙන මම හදනවා. x වර්ගය සමානයි 25 වර්ගය තමයි 12 වර්ගය. 25 වර්ගය වෙනවා 125 12 වර්ගය වෙනවා 144. දෙන්න එකතු කරලා තියෙනවා. ආය හතරයි 9යි 4යි 7යි x ස්ක්වයර් නම මේක මොකද කරන්න ඕන? x වර්ග මූලය ලබා ගන්න ඕන. 89 වර්ග මූලය හොයමු අපි විදිහේ ක්‍රමයෙන්. Jadi tunai namanya namanya mereka di lain aku ini kan ada orang habis saya itu tunai bis ini orang habis saya itu tunai orang habis saya sama kan ini mulai ada orang asal tahu si pahari itu juga harus tahu dia di sini membahas apa asal kita juga apa yang harus sekarang itu dengan kata si pahari juga mana hari dan yang bisa kita namanya panci itu atak kali yang apa terang bahaya sih mata yang ada produk tuh yang menggambar kemudian bahaya sih katanya meter meter bahaya itu mau lebih gelap alik mulai gaman kiri mana yang mana tuh karena ini yang angkut tuh ini kira සමදීපාද ත්‍රිකෝණික ත්‍රිකෝණයක කර්ණයේ දිග සෙන්ටිමීටර 12ක් නම් ත්‍රිපාදයක දිග සොයන්න. පිළිතුර දශම ස්ථාන දෙකකට නිවැරදිව දෙන්න. සමදීපාද ත්‍රිකෝණික ත්‍රිකෝණයක කර්ණයේ දිග. සමදීපාද ත්‍රිකෝණික ත්‍රිකෝණයක කර්ණය කියන්නේ මෙයා. හරිද? මෙයාගේ දිග සෙන්ටිමීටර 12යි. සමදීපාදයෙන් පාද දෙකක් සමාන එන බිඳුව සමාන. හරිද? ඉතිරි පාදයක දිග මේක x නම් ඒකත් x කොහොමද බයි දෙකක් දාමු උකට. දෙන්න. 12 වර්ගය සමානයි
x වර්ගය ගාලා x වර්ගය එතන එනවා 144යි මෙතන එනවා 2x වර්ගය. කියන්නේ ඉස්සෙල්ලා මේක පිටින් ගන්නවා. එතකොට එනවා 2x වර්ගයට x කියන්නේ 72 වර්ගමූලය. වර්ගමූලය හොයන්න ඕන 72. එවෙන්නේ 8යි 8 වරකට 14යි ඉතිරි වෙනවා කීයද? 8. අපේ 8 වර 9 දාන්න බැරිද? එහෙම දාන්න බෑ. ඒක අතන දාන්න එක අතන දාන්නත් ඕන. මේක පුටවල දැක්කනේ මේ. ඒක 8 වර 8 දාන්න එක්ක. තව වරක් 9 දාන්න. මෙතන ඕනේ. හරි? ඊළඟට දශමතියක් තිබ්බා. ඉන්නේ දෙකක් ගත්තා. මේක වැඩි කරලා දෙන්නේ. 160 කෙන 800 ගෙන එනවා. හතරක් හතර ගාසයි විවේකයි ආරක්ෂණ පහයි විවේකයි ඇයි මෙතන බලමු හතරයි ආයෙත් දෙකක් ගන්නවා 84 වල එක 160 හරි මෙතන කීයද දෙන්නේ බලන්න අරගෙන ගිහින් 1600 ගාන 14000 ගාන ඉතින් ये पढ़िए 8000 की तरह में पहाड़ है टक कर और अट हाथ रही आई अट हाथ रही अठारह पा हाथ में हथिन सटाई आई बारह पहाड़ी दोनों कौन सी है प्रथम स्थान මේකේ මේක හරිම නම් කියන්නේ මේක හරිම නම් ප්‍රථම ස්ථාන තුනකට හොයන්න ඕන. හදන්න මේක දිගට තියෙනවා. ප්‍රථම ස්ථාන තුනකට හදලා එකකට වට යන්න ඕන. ඉතින් අර පහ හෝ පහට වෙන්නම් කිසිම දාන්න ඕන. හරිද? මම මේ ස්ටෙප් එකට යන්න ඉතින් මේ සාමාන්‍ය හදන්නේ. මොලේ හදන්න මේ විදිහට. එන්නේ හරියම විභාගෙදී ඕනේ මොකක්ද නැහැ. අදින් කොහෙන්ද කියලා. Tasting. Mami ada sih suka sampai ada aksi sini mami kiri pada. Nasi siapa orang ini aksi sini mami kiri pada. Mereka kalau ini pada tunggu ini pada home era ada. කොහොමද යන්නේ? හරිද? එතකොට මේ ඇත්තට මොකද කියන්නේ? නේද? වර්ගමූල. ඒකේ වර්ගමූල කිව්වොත් එන උත්තරේ තියෙනවනේ. හරිද? ඒකේ 3 ඇවිල්ලා තියෙන්නේ පළවෙනි පදේ. මේකේ තමයි පළවෙනි පදේ. මේක තමයි පළවෙනි පදේ. මේක දෙවෙනි පදේ. මේක තුන්වෙනි පදේ. කොහොමද? එතකොට ඇත්තටම වෙලා තියෙන්නේ මොකද? මේ දෙවෙනි පදේ කියන්නේ 4. තුන්වෙනි පදේ කියන්නේ 5. එහෙනම් හතරවෙනි පදේ කියන්නේ 6. පස්වෙනි පදේ කියන්නේ 4. දෙක වැඩි වෙලා තියෙන්නේ. පළවෙනි පදේ කියන්නේ එකට දෙකක් එකතු වෙලා. ඒ වල තුන හැදිලා තියෙන්නේ. මේකට දෙකක් එකතු වෙලා ආයෙත් දෙකක්. ආයෙත් දෙකක්. එහෙනම් අපි වර්ගමූලේ හොයාගෙන ඒකෙන් දෙක මොකද කරන්නේ? අඩු කරන්න. අඩු කරා නම් කීවෙනි පදේද කියලා එනවා. තපාරක් කියන්නේ ඉස්සෙල්ලා වර්ගමූල කොහෙලෙනවා? 129. Jadi, ini ini bahat musim ini, saya bisa mulai tetap lagi ya. Jadi hakarai siapa istilah isi hata ini mungkin ini warga mulai ini isi hata. Ini membalan itu warga mulai bahan tunok kadu berada masih. පහෙන් දෙකක් කඩු කරාට පස්සේ එන්නේ තියෙනවා. මේ හැම වෙලෙම දෙකක් කඩු කරනවා හැමෝම ඉන්නවා. ඒකට තමයි යා කීවේ පදේ විදිහට එන්නේ. නේද? වර්ගමූලේ හොයලා ඒකෙන් දෙකක් කඩු කරාට පස්සේ කීවේ පදේ විදිහට එන්නේ. වර්ගමූලේම දෙකක් කඩු කරාට පස්සේ කීවේ පදේ. දැන් මේකෙන් දෙකක් කඩු කරනවා. මේකේ දෙකක් කඩු කරාම එන්නේ 25. එහෙනම් මේක 25 වෙනි පදේ. අපි වර්ගමූලේ හසුතර හැදුවා. අර මොකද පොදු පද
පදේ එන්නෙනි පදේ හොයලා හදනවා. හරි. ඉතින් සීන් එක දාන්න බෑනේ මෙතන. ඔන්න එහෙනම් ඉස්සර අභ්‍යාසය ඉවරයි. මම දන්නේ ගොඩාක් මේ ක්ලාසස් වල හෝ ඉස්කෝලේ හෝ මම හිතන විදියට හදන්නේ නැහැ. ඔක ඉස්සර අභ්‍යාසය ළමයි හදන්නෙත් නෑ. හරිද? සහායකින් බලන කෙනෙකුට සම්පූර්ණ වීඩියෝ මාලාවක් හදලා අරමුණින් තමයි කිව්වේ. නැත්නම් හරි අමාරුයි ඒකට කියන්නේ. හරි. එහෙනම් ඔයාලා බලන්න මොන හරි අඩුපාඩු තියෙනවා නම් මම කියන එක වැරදි හරි මොන හරි ඔයාලට තියෙන මොන දෙයක් කමෙන්ට් එකක් විදියට දාන්න රිප්ලයි එකක් දෙන්නම් හරිද දාන්න බලන්න වීඩියෝස් ටික හදාගන්න ඔයාලට මොන හරි දැනුමක් එකතු වෙනවා නම් ඒක තමයි වෙන්න ඕන වැඩි එහෙනම් දෙවෙනි පාඩම සම්පූර්ණයෙන් ඉවරයි අභ්‍යාස සියල්ලත් එක්ක හරි සුබ වසනවා ඉස්සරහට ගණන් ටික හදාගෙන බලාගෙන යන්න යාළුවන්ට කියන්න අමතක කරන්න එපා